හරි මේ ළමයි ලන්ච් එකට මොනවද කන්නේ? ලන්ච් එකට මොනවද? ඕන මම පෝක් කරන්න ඕනද? ඕන එක. ඕන එක. හරි. 1 2 3 4 5යි. වෙජි පහක්. වෙජි කනවනේ? ඈ? වෙජි සල්ලිය ගන්න. එකක් නම් බෙද. ඕනේ. අපි දන්නවනේ. මගේ කවුන්ට් එකේ සල්ලිය ගන්නවා. මුලින්ම අපි ෆෝම් ටික ෆිල් කරගන්න ඕනේ. මුලින්ම කියන්නකෝ ඔයාලට මොකටද සල්ලි? තාත්තා රස්සනීට පොඩි සල්ලි හදිස්සියක් තමයි ආවේ. තාත්තා වගේ කවුද? තාත්තා ඊරාට මොනවද කෑවේ? මේ අවුරුද්දෙත් අපේ දෙන්න හොඳට වැඩ අල්ලයි වගේ. මතකනේ ගිය පාර අල්ලපු ඇල්ලිල්ල තව පොඩ්ඩින් පොලිසියේ. නැන්දම්ම ඒකටත් බැන්නේ මටනේ බං. එයාගේ අර පූස් පෙටිය වගේ ඉන්න අහිංසක පුතා ලියන රට්ටලේ මං කියලා. නැන්දම්මලා කොහොමද ඉතින් පුතාලාට වරදක් කියන්නේ නෑනේ මෙයා. ඔයා දන්නවද ලෝකේ සතුටින්ම හිටපු ලේලි කවුද කියලා? කවුද? ආදම් සහ ඒවා. අන්න ඒව තමා ලෝකේ සතුටින්ම හිටපු ලේලි. ඇයි ඒවට නැන්දම්ම කෙනෙක් හිටියේ? හරි මේ ඒක නෙමෙයි. මම නිකන් ප්‍රශ්නයක් අහන්න. හැබැයි වෙනවට නෙමෙයි. හොඳේ? අහපන්කෝ බලන්න. බැරි වෙලාවත් උඹේ හස්බන්ඩ් මැරුණා. උඹ තව කසාදයක් කරගන්නවද? අපේ මිනිහා මැරුණොත්. අපේ මිනිහා මැරුණොත් මං අපේ මිනිහාගේ පොඩි මල්ලියෝ බඳින්න. ඒ බංනේ. අනේ බම් මේ මට නම් මේ මුළු ජීවිත කාලෙම එක නැන්දම්ම කෙනෙක් හිටියාම ඇති. පොඩි මල්ලියෝ බඳගත්තාම ඉන්නේ ඒ නැන්දම්මමනේ. ඒක නම් මරු කතා. මේ ඒක නෙමෙයි මම කියන්නේ කී. අපි මේ අලුත් අවුරුද්දේ නැන්දම්ම කැමති දෙයක් යාට තෑගි දුන්නොත් අඩුම තරමේ අපිට ඊළඟ අලුත් අවුරුද්ද වෙනකම්වත් ප්‍රශ්න නැතුව ඉන්න පුළුවන් මේ. මතකනේ ගිය පාර තාමෙලා ඩෝමුනේ. ඒක නම් ඇත්ත බං. මම නම් මේ පාර අපේ නැන්දම්ම කැමතිම දේ ගෙනාවා. මේ ලොකු මේ මමත් එයාට ඕනි කිව්ව දේ තමයි ගෙනාවේ. අපි දෙන්න දැන් අර දෙන්න එන්න කලින් කාමරේට ගිහින් දීලෙමු. නැත්තම් මේකේ ලකුණක් දාගන්නේ ඒ දෙන්න. යන්. නැන්දම් මේ ඔන්න අපි ආව අවුරුද්දට තෑග්ගු. බලමුකෝ මෙදා පාරවත් උඹලා චීත්තරෙදි උස්සන්ගෙන නැතුව වැදගත් දෙයක් ගෙනල්ලාද කියලා. ඔව්. එදා නැන්දම්ම කියපු නැන්දම ආස්ම තෑග්ග මම මගේ අතින්ම හදලා ගෙනාවා. කෝ බලන්න. කොණ්ඩ කැවුම් ඒකෙත් 6යි. යකෝ උඹලා දන්නේ නැද්ද මට හොඳටම සීනි කොණ්ඩ කැවුම් කන්න හොඳ නෑ කියලා? කවද්ද මම කිව්වේ මම කොණ්ඩ කැවුම් කන්න ආසයි කියලා? ඈ? ඇයි එදා නැන්දම්ම කේක් කරගමන්නේ කිව්වේ? දැන් ඉතින් නැන්දම්මට මොනවද අවුරුද්දට ඕනේ අපේ නේද? මං ඒ කිව්වේ කොණ්ඩ කැවුම් වලට ආසයි කියලා නෙමෙයි බං. මට කොන් දෙකක් උමක් තියෙනවා කියලා. කොහෙද ඒ වෙලාවේ මට කැස්ලක් ඇවිල්ලා ඒක මට හරියට කියා ගන්න බැරි වුණානේ. කොන් දෙකක් උමට කොණ්ඩ කැවුම් කාලා හරියනවද බං? ඈ? ඒක නිෂහන්ගි ඔන්න මම නම් එදා නැන්දම්ම කියපු දේ හරියටම තේරුම් ගත්තා. ඒ නිසා මේ අලුත් අවුරුද්දේ අපේ නැන්දම්මට ඔන්න ශීල්ඩ් කොන් දෙකක්ම හන්දිපත්‍ර ඔක්කොම ඉක්මනටම සනීප කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ ගෑවම කිසිම ගඳකුත් නැහැ. අනේ කෙල්ලේ උඹ නම් මගේ ලේලි නෙමේ මගේම දුවක්. මම අදම තාත්තට කියනවා මේ ගේ දොර ඉඩකඩම් ඔක්කොම ඔබට ලියන්න කියලා. එතකොට මට උඹට ඉඳා කාපම් මේ කැවුම. හායි යාළුවනේ. ඔන්න මේ පාර අලුත් අවුරුද්දේ ඔයාගේ නැන්දම්මගේ අම්මගේ ආදරේ වැඩියෙන් ලබා ගන්න මතක ඇතුව ඔත ෂීල්ඩ් එකක් තෑගි දෙන්න. කොළඹ යුනිවර්සිටි එකේ IBM BBA එකෙන් ඩෙවලොප් කරපු ඔයාලගේ සංනිවේදනා නසන හොඳම විද්‍යාත්මක විසඳුම තමයි ඕත ෂීල්ඩ් කියන්නේ. ඒ වගේම කැලණිය යුනිවර්සිටි එකෙන් කරපු කස්ටමර් සැටිස්ෆැක්ෂන් සර්වේ එකෙන් 90ක් දෙන ඕත ෂීල්ඩ් එක රෙකමන්ඩ් කරලා තියෙනවා. නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් නිෂ්පාදනය කරලා තියෙන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහතික කළ ප්‍රොඩක්ට් එකක් තමයි ඕත ෂීල්ඩ් කියන්නේ. ළඟම තියෙන සුපර් මාකට් එකෙන් ගන්නත් පුළුවන්.
දැන් ඊළඟ ඉරියව්වට මාරු වෙන්න. නැන්දම්මේ ඔත්තෝශීල් නිසා මේව දැන් නතිම් බං මේ උඹත් දැන් මන් දිහා කන්න වගේ බලන් ඉන්නේ නැතුව ගිහිල්ලා රෙදි ටික හොදලා දවල්ට යන්න ගන්නවා මට ප්‍රෝටීන් ෂේක් එකක් හදලා ගනි බබා ඇයි අද දවල් මං ගත්ත වීඩියෝ කෝල් එක ආන්සර් කරේ නැත්තේ මොකක් හරි හොරයක් තියෙන නිසානේ නේද අයියෝ ඔයා මේ පොලේ ගහපු මගේ 10 වෙනි ෆෝන් එක ජොසියා ඇයි මම මේ බල්ලා නාවන ගමන් හිටියේ වොෂ්රූම් එකේ ඇයි යන්නේ ඔයාමනේ කිව්වේ මූව නාවන්න කියලා මං ඔයාට මොන වැඩේ කිව්වත් ඔයා මේ ගෙදර ඉන්නවා නම් මට විනාඩි 5න් පාඩුවා පේන්න ඉන්න ඕනේ. මොකද මන් දන්නේ නැහැ නේ ඔයා ඇත්තට මොනවද කරන්න කියලා. ඔයා එළියට ගියත් මට විනාඩි 5න් පාඩ වීඩියෝ කෝල් ගන්න ඕනේ. හොඳේ? තේරුණාද? වීඩියෝ කෝල් ගන්න මොකෙන්ද ඇයි පොලේ ගහලා කැඩුවේ මගේ ෆෝන් එක අනේ ඇත්තට 33 කෝටියක් දෙවියෝ ඉන්නවා කිව්වට එක දෙවියෙක් නැහැනේ මන් දිහා බලන්න දරුවා ඔබ මට කතා කළාද ඔව් දෙවියෝ මං තමයි කතා කළේ. මෙයා නෙමෙයි මමයි කතා කළේ ඉවසන්න දරුවා ලේඩීස් ෆස්ට් දුව ඔබ කියන්න ඔබට ඕන දේ අනේ thank you දෙයියෝ මගේ හස්බන්ඩ් ඇස් අරගෙන ඉන්න හැම වෙලාවෙම එයාගේ ඇස් දෙක මගේ පැත්තට හැරිලා තියෙන්න ඕනේ තව මං අර එයා වෙන කිසිම දෙයක් ගැන වැඩිපුර හිතන්න බෑ තව එයා හැමදාම නිදා ගන්න ඕනේ මං ගාව විතරයි කොල්ලෝ දෙයියෝ වැඩේ පොඩ්ඩක් අමාරු වෙගෙන ඉන්නේ. තව එයා උදෙන්ම නැගිට ගමන් මුලින්ම බලන්න ඕනේ මාව කොල්ලෝ දෙයියෝ මේ පාට ගොරකත නැත්තම් සිනමන. උදේට නම් පොඩි ගොරක පාටක් තියෙනවා දැන් නම් හැබැයි සිනම අපේ ලෝකෙත් එහෙම තමයි කොල්ලෝ කෙල්ලේ one more එයා යන හැම තැනම මාව අරගෙන යන්න ඕනේ මට පොඩි හරි සීරීමක් වුණොත් එයා හැම වැඩේම නවත්තලා මං ගැන විතරක්ම උනන්දුවෙන් බලන්න ඕනේ එකක් කිව්වට එතන ඉල්ලීම් දෙකක් තියෙනවා හරි තමයි කොල්ලෝ දෙයියෝ ඔබ ළඟ රුපියල් ලක්ෂයක් විතර ගන්න තියෙනවා මොකද මේ අපේ කරන්සි එක මෙහි ගන්න නෑනේ ලක්ෂයක් පහසු ගෙවීමේ ක්‍රමයට බැරි වෙයි පුළුවන් ක්‍රෙඩිට් කාඩ් තියෙනවා මේ වගේ වයිෆ් කෙනෙක් එක්ක ක්‍රෙඩිට් කාඩ් තියාගන්න පුළුවන්ද දෙයියෝ ඔක්කොම කාඩ් තිර වෙලා තියෙන්නේ ඩෙන්ටි කාඩ් එක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ දෙයියෝ ඒ හොඳටම ඇති අපි යන ගමන් අපකාරයෙකුත් දාගෙන යන්න දුව ඔහොම ඉන්න අපි දෙන්න ගිහින් එන්න කොල්ලෝ දෙයියෝ on green Just then. කොල්ලෝ දෙයියෝ බහිමුද වැඩේ හරිද දෙයියෝ පොඩ ඉඳම on green අනේ දෙයියෝ මොකද්ද මේ කළේ මේ මිනිස්සයෝ ඔයා ළඟ හැම වෙලෙම තියාගන්න ඕන නම් එහා පැත්තේ තියාගෙන නිදා ගන්න ඕන නම් නැගිට ගමන් මුලින්ම ඔයාව බලන්න ඕන නම් පොඩි හීරීමක් කරි වුණොත් ඔයා ගැනම හිතා ඉන්න ඕන නම් ඔය ෆෝන් එකක් නෙවෙන්න ඕන දැන් හරි හොඳ වෙලාවට ඔන්ක්ලික්ස් මොබයිල් එකේ ID එකයි අපකාරයෙකුයි අරන් ගියාම පහසු ගෙවීමේ ක්‍රමයට ෆෝන් එකක් ගන්න පුළුවන් අපේ ලෝකයක් දැන් ෆෝන් ගන්නේ ඔන්ක්ලික්ස් මොබයිල් එකෙන් තමයි කොල්ලෝ කම්පැනි ෆෝන් අඩුමුලට ගන්නත් පුළුවන් හැඩිච්ච ෆෝන් සුටුස් ගාලා හදලත් දෙනවා කොල්ලෝ දෙයියෝ හායි යාළුවනේ ඔන්න දැන් ඔයාලා කැමති brand new hot second hand ඕනම Android ෆෝන් එකක් පහසු ගෙවීමේ ක්‍රමයට OnClicks mobile එකෙන් ගන්න පුළුවන්. ඔයාගේ ID card එකයි අපකරුවෙකුයි විතරයි අරගෙන එන්න ඕනේ. ඒ වෙලාවෙම මුළු ගානම කෑෂ් වලින් ගෙවලා ගන්නවා නම් ලොකු ඩිස්කවුන්ට් එකකුත් ලැබෙනවා. ඔයාගේ devices repair කරගන්නත් එතනින් පුළුවන්. ඔයාලත් එන්න බත්තර මුල්ල තියෙන OnClicks mobile එකට. දැන් මේ කරදර ඔක්කොම ඉවරයි බැරිද මට කිසිම කරදරයක් කරන්න නැති
තැනක් ඇයිලා ඉන්න පුළුවන්. මාව සැකකරන්නේ නැති වයිෆ් කෙනෙක් කොට ගෙයල්ලා දෙන්න. කොල්ලෝ ඒව වයිෆ් කෙනෙක් කියොත් මේ වඩක් කියන්න ඕන හරිද? පුටා මේ අල්ලගෙන කොල්ලෝ වයිෆ් මේ වයිෆ් එහිනම් කතා කරන්නේ මම මොකද කරන්නේ කොහෙද ඉන්නේ කියලා බලන්න තමයි. මං ඉවරයි. ඕන් වී වයිෆ්